ඉතින් හැමදෙනාම පිළිගන්නවා ડોક્ટર ජනිත් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන රෝගී තත්ත්වය මිග්‍රේන් කියන රෝගී තත්ත්වය. ඉතින් මේ මිග්‍රේන් කියන ඔළුව කැක්කුම් තත්ත්වය ඔයාලට සමහර වෙලාවට ඇති වෙලා තියෙන පුළුවන්. ඉතින් මේ මිග්‍රේන් කියන තත්ත්වයේදී ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ඔළුව කැක්කුමත් එක්ක විශේෂයෙන්ම මේක ඔළුවේ එක පැත්තක තමයි ප්‍රධාන වශයෙන්ම රිදෙන්න පටන් ගන්නේ. සමහර අයගේ මේක ඔළුවේම සම්පූර්ණ රිදෙනව තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඔළුවේ එක පැත්තක තමයි මේ වේදනාව ඇති වෙන්නේ. ඒ වගේ මේක පොඩි ලක්ෂණ ටිකක් තියෙනවා මේ වගේ ඔළුව කැක්කුමත් එක්ක ඔයාලට නෝසියා වොමිටිං වගේ කන්ඩිෂන් එකකුත් ඇති වෙන්න පුළුවන්. කියන්නේ උක්කාර තත්ත්වයක්, වමන යෑමේ තත්ත්වයක් මේ වගේ ලක්ෂණත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ මිග්‍රේන් තත්ත්වයේ තියෙන රෝගීන්ට අවුවේ යන්න බෑ. කියන්නේ ගොඩක් තද ආලෝකයක් තියෙන පරිසරවල ඉන්න බෑ මේ ඔළුව කැක්කුම් තත්ත්වය වැඩි වෙනවා. ඒ වගේම තමයි ගොඩක් සවුන්ඩ් එක වැඩි තැන්වල ඉන්න අමාරු වෙනවා. ඒ වගේම ගොඩක් සැර සුවඳක් තියෙන තැන්වල ඉන්න අමාරු. සමහර පර්ෆියුම්ස් වර්ග, සමහර සුවඳ වර්ග මේගොල්ලන්ට දරා ගන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් මෙන්න මේ මිග්‍රේන් තත්ත්වයේදී ඇති වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ පොඩි පැටර්න් එකක් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවස් 10කට සැරයක්, දවස් 15කට සැරයක් වගේ එන තත්ත්වයක් මේකේ තියෙනවා. ඒ වගේම අපි සමහර රෝගීන්ගේ මේකේ හඳුනා ගන්න පුළුවන් ඕරා එකක්. ඒ කියන්නේ මේ ඔළුව කැක්කම ඇති වෙන්න කලින් සමහර වෙලාවට යාට පෙනීමේ දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. විෂුවල් ඩිස්ටර්බන්ස් එකක් වගේ තත්වයක්, සමහරවිට කතා කරගන්න බැරි වෙනවා, ගොත ගහනවා වගේ තත්වයක්. මෙන්න මේ වගේ තත්ත්ව සමහර රෝගීන්ගේ නිරීක්ෂණය වෙනවා මේ මිග්‍රේන් කියන ඔළුව කැක්කම ඇති වෙන්න පෙර. ඉතින් අපි බලමු කොහොමද මේ මිග්‍රේන් තත්ත්වය ඇති වෙන්නේ කියලා. ඉතින් අපි ගත්තට පස්සේ මේ මූණ ප්‍රදේශයට ස්නායු සම්ප්‍රේෂණය කරනවා ට්‍රයිජෙමිනල් නර්ව් එක මගින්. කියන්නේ මූණ ප්‍රදේශයට ෆේෂල් නර්ව් වලින් මේ වගේ නර්ව්ස් වලින් ස්නායු සම්ප්‍රේෂණය කරනවා. නමුත් මේ අපි ට්‍රයිජෙමිනල් නර්ව් එකනොත් මෙහෙම ස්නායු සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඉතින් මේක කපාලි ස්නායුවක්. අපේ ශරීරයේ කපාලි ස්නායු 12ක් අපි අඳුර ගන්නවා. එකෙන් පස්වෙනි කපාලි ස්නායුව තමයි මේ ට්‍රයිජෙමිනල් නර්ව් කියලා කියන්නේ. ඉතින් මේ ට්‍රයිජෙමිනල් නර්ව් එක නැත්තම් මේ ට්‍රයිජෙමිනල් ස්නායුව කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපේ මේ උඩ ප්‍රදේශයට සම්ප්‍රේෂණය කරනවා එක කොටසක් ඔප්තැල්මික් බ්‍රාන්ච් එක. මේ හරිය ප්‍රදේශවලට අපි හඳුන්වනවා මැක්සිලරි බ්‍රාන්ච් එකෙන් ස්නායු සම්ප්‍රේෂණය කරනවා. මේ යට කොටස් වලට මැන්ඩිබුලර් බ්‍රාන්ච් එකෙන් ස්නායු සම්ප්‍රේෂණය කරනවා. මෙන්න මේකේ මම අරක ඔප්තැල්මික් බ්‍රාන්ච් එකේ ඕවර් ඇක්ටිවේෂන් එකක් වීම මේ මිග්‍රේන් තත්ත්වයන් නැති වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම මේ මිග්‍රේන් තත්ත්වයන් වගේම මේට සමානව ටිකක් වෙනස් ලක්ෂණත් එක්ක ඇති වෙන ඔළුව කැක්කුමක් තමයි ක්ලස්ටර් හෙඩේක් තත්ත්වය. ඒකටත් මේ තත්ත්වෙම හේතු වෙනවා. ඉතින් මේ ට්‍රයිජෙමිනල් නර්ව් එක ඕවර් ඇක්ටිවේෂන් එකක් වීම නිසා මේ තත්ත්වය ඇති වෙනවා. විශේෂයෙන්ම මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් අපි හඳුන්වන ස්නායු සම්ප්‍රේෂකවල ශ්‍රාවයේ වෙනස්කමක් ඇතිවීමෙන් මේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ ඔළුව කැක්කුම ඇති වෙන්නේ මෙන්න මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල ශ්‍රාවයේ අඩුකමක් වෙනවා. විශේෂයෙන්ම සෙරටොනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක නැත්නම් මේ ස්නායු සම්ප්‍රේෂණය අඩුවීමෙන් මොළයට සපයන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේකෙන් මේ මිග්‍රේන් ඔළුව කැක්කුම් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සෙරටොනින් නියුරෝ ට්‍රාන්ස්මිටර් එක නැත්නම් මේ සෙරටොනින් ස්නායු සම්ප්‍රේෂකයේ අඩුවක් මම කිව්වා මෙතනදී ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට සමහර වෙලාවට කාන්තාවන්ට නිරීක්ෂණය වෙලා ඇති මේ මෙන්සස් හැදෙනකොට නැත්නම් මෙන්සස් බ්ලීඩින් වෙන්න කලිනුත් මේ වගේ තද ඔළුව කැක්කුම් තත්ත්වයක් ඇති වෙනවා ඇති. මේකත් අපි සාමාන්‍ය මෙන්ස්ට්‍රුවල් මිග්‍රේන් තත්ත්වයක් විදිහට හඳුන්වනවා. මෙතනදී ඔයාගේ ශරීරයේ ගොඩාක් ලොකු ඊස්ට්‍රජන් හෝමෝන් එක බැස්මක් සිද්ධ වෙච්ච ගමන් මේ සෙරටොනින් ස්‍රාවය අඩු වෙනවා. ඒකනුත් මෙන්න මේ ඔළුව කැක්කුම් තත්ත්වය ඇති වෙනවා. එතකොට ඔයාට මේ මෙන්සස් හැදෙනකොට එන ඔළුව කැක්කුමට මෙන්න මේ සෙරටොනින් නියුරෝ ට්‍රාන්ස්මිටර් එක නැත්නම් මේ ස්නායු සම්ප්‍රේෂකයේ අඩුවීම නිසා ඇතිවන තත්ත්වයේ හේතුවක් වෙන්න පුළුවන්. ඒකත් අපි මම අර කිව්වේ මෙන්ස්ට්‍රුවල් මිග්‍රේන් තත්ත්වයක් විදිහට අපි ඒක හඳුන්වනවා. ඉතින් මෙන්න මේ වගේ හේතු කීපයක් බලපානවා මේ මිග්‍රේන් තත්ත්වයක් ඇති වෙන්න. ඉතින් කොහොමද අපි මේක මැනේජ් කරගන්නේ? පළවෙනි එක තමයි මේක කෝපි චොකලට් වගේ මේ කැෆේන් අන්තර්ගත ආහාර ගැනීමෙන් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා කෝපි බොන කෙනෙක් නම් ගොඩක් මේ කෝපි ටිකක් සීමා කරන්න. කෝපි බොන එක භාවිතා කරන එක ටිකක් අඩු කරන්න. චොකලට් භාවිතා කරන එක අඩු කරන්න. ඒක යම් පාලනයක් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි මං කිව්වා අවුවට යනකොට ටිකක් බ්‍රයිට් ලයිට් එකක් තියෙන තැන්වලදී මේක වැඩි වෙන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අවුවේ ඇවිදිනකොට හොඳ කූලින් ග්ලාස් එකක් නැත්නම් හොඳ සන්ග්ලාසස් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. අනිත් එක තමයි හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අවුරුදු 18ට වැඩි පුද්ගලයන් නම් පැය 7ත් 9ත් අතර හොඳ ගැඹුරු නිින්දක් ලබා ගන්න ඕනේ. මේ නිින්ද තුලින් ඔයාගේ කෝටිසෝල් හෝමෝන් එකේ ස්‍රාවය අඩු කරන්න පුළුවන්. කෝටිසෝල් වැඩි වෙනකොට ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. මේ ස්ට්‍රෙස් එක වැඩි වීමනොත් එක්ක මේ මිග්‍රේන් තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා හොඳ නිින්දක් ලබා ගත යුතුම වෙනවා. ඒ වගේම යෝගා, මෙඩිටේෂන් වගේ දේවල් ඔයාගේ ජීවිතයට එකතු කර ගන්න. විශේෂයෙන්ම මේ ආයුර්වේදයේ සඳහන් කරන යෝග ක්‍රම වලින් මේ මිග්‍රේන් තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යෝගා, මෙඩිටේෂන් වගේ දේවල් ඔයාගේ ලයිෆ් එකට එකතු කරගන්න ඒකත් මේ මිග්‍රේන් තත්ත්වය පාලනය කරන්න පුළුවන් වෙන තත්ත්වයක්. මෙන්න මේ දේවල් වලින් ඔයාට මේ මිග්‍රේන් තත්ත්වය මෙන්න මේ තියෙන ඔළුව කැක්කුම් තත්ත්වයන් පාලනයකට ගේන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව මිග්‍රේන් නිසා ඔයා පීඩා විඳිනවා නම් අනිවාර්යයෙන්ම
සෞඛ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න වගේ මම අර කිව්ව ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරගන්න අර විදිහ ආහාර රටාවක් ඒ විදිහ ලයිෆ් ස්ටයිල් එකක් හදාගන්න ඒකෙනුත් මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේකෙදී ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නේ නැති කියලා මේ රෝගී තත්ත්වයන් ගැන. ඉතින් අපි ඉදිකටම මේ වගේ රෝගී තත්ත්වයන් ගැන සහ සෞඛ්‍ය ගැටලු ගැන අපි channel එකේ සාකච්ඡා කරනවා. ඉතින් subscribe කරලා තියාගන්න.